මගේ කිසිම වටිනාකමක් නැහැ. මාව කාටවත් ඕනේ නැහැ. මේ ලෝකේ මට කවුරුත් නැහැ. මට කිසිම කෙනෙක් නැහැ. අවජාතක දෙමව්පියන් හිටියත් අවජාතක දරුවන් නැත. බොහෝ දරුවන් දෙමව්පියන් සැලසුම් කර නැත. නමුත් දෙවියන් වහන්සේ විසින් සැලසුම් නොකළ දරුවන් නොමැත. ලෝකය මැවීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන්ම සිතමින් සිටිසේක. ඇත්ත වශයෙන්ම ලෝකය මැව්වෙත් ඔබ නිසාමය. ඔබව නිර්මාණය කරන්න හේතුව උන්වහන්සේගේ අතිමහත් ප්‍රේමය. ඔබ උන්වහන්සේගේ ප්‍රේමය හඳුනාගත්තොත් ඒ ප්‍රේමයෙන් මේ කිසිම දෙයකට ඔබ වෙන් කරන්න බෑ. බයිබලයේ රෝම 8:35-36 දක්වා මෙසේ පවසනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භික්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, කඩුවවත් අප වෙන් කරන්නේද? උන්වහන්සේගේ ප්‍රේමය තුළ ඔබ සිටියොත් ඔබව කිසිම මේ ලෝකයේ කිසිම දෙයකට උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කළ නොහැකි.